ලස්සන මැයි මාසයක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් මැයි මාසේ පළවෙනි දවසේ ඉස්සෙල්ලාම මේ උදෙන්ම අපි ලෑස්ති වෙලා ඉන්නේ ජයශ්‍රී මා බෝධිය වඳින්න යන්න. අපි ඉතින් කොයි ගමන ගියත් මෙතන පහු කරගෙන මේ බුදු පිළිම වහන්සේ ළඟ නතර වෙලා මෙතෙන්ට පඳුරක් දාලා යන්න අමතක කරන්නේ. ඉතින් ඒ වගේ අදත් අපි තුන්දෙනා මෙතන චුට්ටක් නතර වුණා උදෙන්ම. හරිම ලස්සනයි මෙතන. ඉතින් මේ අපි ඉතින් කයියක් ගහගෙන ඔන්න යනවා ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වඳින්නයි රුවන්වැලි සෑය වඳින්නයි තවත් තැන් දෙක තුනකට යන්න අපේ අදහසක් තියෙනවා. අද ඉතින් නිවාඩු දවස නිසා ඉතින් අනුරාධපුර පාරේ මේ මග දිගට අපේ අතීත මතක බොහෝමයි. අපි දෙන්න ඉස්සර ඉඳලම මේ කැම්පස් යන කාලේ ඉඳලම මේ පාරේ හුඟ වතාවක් එහෙට මෙහෙට ගිහිල්ලා ඇති. ඉතින් අදත් මේ යන ගමනේත් ඒව මතක් කර කර බබාට ඒ කාලේ රස කතා කිය කිය තමයි අපි මේ යන්නේ. ඒ මගදිගේ මේ හම්බෙන මේ දෙපාර දෙපැත්තේ මේ වැව් දෙක හරිම ලස්සනයි. ඕලු මල් පිපිලා උදේට මේ ඉස්සරත් අපි බස් එකේ යන කාලෙත් මේක බල බල යනවා. කැම්පස් යන කාලෙත් හරි ලස්සනයි මෙතනින් යනකොට. ඔන්න ඉතින් මේ තියෙන්නේ එයාපෝට් පාර. මේකේ මැයිගස් පේලිය කියන්නේ ආයිමත් අපේ අතීත මතක ගොඩාක් ආවර්ජනය කරන ලස්සන පාරක්. ඉතින් මේ ගස් යටින් අපි අනන්තවත් ගිහිල්ලා ඇති එහාට මෙහාට. ඉතින් ඔන්න ඔය කතා අතීත කතා මැද්දෙන් අපි ළඟා වුණා ටික ටික උඩමළුවට. මේ යන්නේ අපි මල් ගන්න. මේකේ පොඩි කතාවක් තියෙනවා. මෙතන අපි තුන්දෙනාම කැමති මල් තියෙනවා. බබා කැමති මේ නිල් මානෙල් මල් වලට. ඒකේ පොඩි රහසක් තියෙනවා. මොකද මේ එයාට ඒකත් එක්ක එයා ඒකට කැමති. එයාට ෆ්‍රී මීමැස්ස හම්බ වෙනවලු. ඉතින් මේ ෆ්‍රී මීමැස්ස කියන්නේ මොකද? මේකේ මේ පිපිච්ච මල්නේ තියෙන්නේ. ඉතින් මේවත් එක්ක හැම වෙලේම කණෙයියාව වෙනවා. ඉතින් මේ කණෙයියාව හැම වෙලේම මේ මල් පුකුරත් එක්ක මල් පූජා කරන්න යන තැනට එනකම්ම එනවා අපිත් එක්ක. ඉතින් අපි දැන් මේ ඒ මල් ටිකත් අරගෙන හිමින් උඩමළුව දිහාට යන ගමන් මේ කාලෙට ඉතින් උඩමළුව හරිම ලස්සනයි ශ්‍රී මා බෝධිය. මොකද මේ වෙසක් කාලෙනේ ඉස්සරහටනේ අපේ වෙසක් පෝය එන්නේ. එතකොට වෙසක් පෝය වෙනුවෙන් හරිම ලස්සනට මේ අනුරාධපුර පූජා භූමි සැරසෙනවා. ඉතින් මේ පේන්නේ පාත මළුවේ කොඩිවැල් එල්ලලා හරි ලස්සනට සරසලා තියෙන හැටි. ඉතින් මේ කාලෙට මේ දර්ශනය හරි සුලභයි. උණු පිරියම් කරනවා, වටේ පිටාව සුද්ධ කරනවා. ඔයාලත් ආවොත් ඉතින් මේවට පොඩි විදිහට දායක වෙන්නත් බැරි කමක් නැහැ. ඔන්න ඉතින් අපි මල් පහන් පූජා කරලා හිතේ හැටියට ශ්‍රී මා බෝධිය වැඳගත්තා. මේ ආවේ අපි ඇත්තටම පොඩි ප්‍රාර්ථනාවක් කරන්න. මොකද මේ අපේ ජීවිතේ අපි දෙන්න එදා ඉඳලම අපි විශ්වවිද්‍යාලය යන කාලේ ඉඳලම අද වෙනකම්ම යම්කිසි විශේෂ දෙයක් තිබුණොත් විශේෂ වැඩකට කලින් විශේෂ අභියෝගයකට මුහුණ දෙන්න කලින් ඒ වගේ අවස්ථාවල අනිවාර්යයෙන්ම අපි එන උඩමළුවට. ඉතින් ඇවිල්ලා වැඳලා ප්‍රාර්ථනාවක් කරලා යනවා. ඉතින් අපි අද ආවෙත් ඒ වගේ විශේෂ වැඩකට ඒ ප්‍රාර්ථනාව මොකක්ද කියලා ඉස්සරහදී කියන්න. ඒක ඉෂ්ට වුණාම මම කියන්නම්කෝ. ඉතින් ඔන්න අපි මල් පහන් පූජා කරලා වැඳලා පුදලා ඊළඟට රුවන්වැලි සෑය පැත්තට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ මේ දියහබරල මලුත් අරගෙන මෙතනින් පැන් දෝවණය කරගෙන මල් ටිකට පැන් ඉහගෙන මේ අපි මේ යන්නේ රුවන්වැලි සෑයට.
අපේ දෙවනියට ශ්‍රී මහ බෝධිය වැන්දට පස්සේ ඊළඟට අපි යන තැන තමයි මේ රුවන්වැලි සෑය. ඉතින් මේ හරිම රස්නේ මේ දවල්නේ ගල් බිම අතුරලා තියෙන ගල් රත් වෙලා හරිම රස්නේ. හැබැයි මේ පාදෝණය කරගන්න තියෙන තැන නිසා හරිම සැපයක් දැනෙන්නේ. ඉතින් ඔන්නෝම රුවන්වැලි සෑයත් වැඳගෙන ඊට පස්සේ අපි පිටත් වුණා මේ වෙරළුවත් චාරුවත් කකා අපේ ඊළඟ තැනට යන්න. හැබැයි ඉතින් වැඩේ කියන්නේ එතෙන්ට යන්න කලින් අපිට බඩගිනි වුණා. ඒ හින්දා අපි හිතුවා මෙතන නතර වෙලා ගමේ විදිහට උයපු වැව් මාළුත් එක්ක කැම ටිකක් කාලා යමු කියලා. ඔන්න ඉතින් මේ අපි ඊළඟට ගියේ තවත් විශේෂ තැනකට. මේකට කියන්නේ කටුසෑය කියලා. අනුරාධපුරේ කට්ටිය නම් දන්නවා මේක. දුර පළාතවල ඉන්න අයත් දන්නවා ඇති. ඉතින් මෙතෙන්ට කට්ටිය හුඟක් බාරහාර වෙනවා. අපිත් මගේ ජීවිතේත් කැම්පස් එකේ එක විභාගවලදී ඉතින් විභාගෙට කලින් එහෙම නැත් ඊළඟට PhD එකට ඇප්ලයි කරන කාලේ එකට යන කලින් ඔය හැම වෙලේම මමත් කටුසෑයට ඇවිල්ලා මල් පූජා කරලා ගියපු අවස්ථා බොහොමයි. ඉතින් මේ බබාවත් අපි එක්කන් ආව ඒ නිසා ඒ අත්දැකීම දෙන්න. ඉතින් ඔන්න බලන්නකෝ අපිට හම්බුණා ඒ අතරේ මෝරංචුවකුත්. ඊට පස්සේ අපි මේ ඒගොල්ලන්වත් බලලා මේ යන්නේ කළුදිය පොකුණට. කළුදිය පොකුණ කියන්නේ ඒ වගේම හරිම ලස්සන තැනක්. මේ ඔක්කොම එක ළඟ තියෙන තැන්. අපි ඒ කාලේ කැම්පස් එකේ ඉන්න කාලෙත් හැම තැනම වැව් හිඳිලා වතුර නැති වුණත් කළුදිය පොකුණේ කවදාවත් වතුර නැති වුණේ නැහැ. ඉතින් අපි එනවා මේ කළුදිය පොකුණට ගාක් පායන කාලෙට හොස්ටල් එකේ ඉඳලා ඇවිදගෙන. ඉතින් ඔන්න දැන් අපි යන්නේ ඒ කළුදිය පොකුණ බලන්න. ඉතින් මේ වතුර ටිකේ ලස්සන මේක හැමදාමත් මේ විදිහම තමයි. ඉතින් නොහිඳී ওই විදිහටම වතුර පිරලා තියෙන ඕනම පායන කාලෙකදී. ඔන්න ඉතින් ගමන ගිහිල්ලා ඇවිල්ලා මම මේ ලෑස්ති වෙන්නේ මේ වෙසක් මාසේ මගේ ප්ලෑන් එක හදාගන්න. මං මොනවද කරන්නේ? මං කොහෙද යන්නේ? එතකොට මට මොනවද තියෙන වගකීම්? විශේෂ වැඩ මොනවද? මේ ඔක්කොම මගේ ප්ලෑන් එකට දාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ලස්සන වෙසක් මාසේ මං ප්‍රාර්ථනා කරන්නේ හැමෝගෙම හිත යහපත් සිතුවිලි වලින් පිරෙන්න කියලා. යහපත් බලාපොරොත්තු ඇති වෙන්න කියලා. ඉතින් ඒ හැම ලස්සන සිතුවිල්ලක්ම හැම යහපත් බලාපොරොත්තුවක්ම හරිම සාර්ථක කරගන්න ලැබෙන පින්බර වෙසක් මාසයක් වේවා ඔයාලා හැමෝටම. ගිහිල්ලා එන්න.